ඊළඟ කරුණ වශයෙන් මම අහන්නට කැමති ඔබ දන්නවා ඉස්ලාම් ධර්මයේ ඇඳුම් පැළඳුම් ගැන ගත්තාම පිරිමින්ට කියලා විශේෂිත වූ ඇඳුමක් නැහැ. ඔවුන්ගේ යම් කිසි ආකාරයකට එහෙම නැත්නම් උරහිසේ ඉඳලා දනිස දක්වා වසාගෙන සිටිය යුතුයි. එච්චරයි ලොකු සීමාවක් නැහැ. නමුත් ගැහණු පාර්ශවය ගත්තාම ඇවිල්ලා දැන් ඕගොල්ලන් දකින්න ඇති මේ කළු අබායක් ඇඳගත්තු තත්ත්වයක්. ඇත්තටම මේ කළු කියන පාට ඇවිල්ලා ඉස්ලාම් ධර්මයේ සඳහන් වුණු පාටක් නෙවෙයි. ඒ වගේ සාමාන්‍යයෙන් විනිවිද නොපෙනෙන තමන්ගේ ඇඟ නොපෙනෙන ඕනම පාටක් ඇඳ ගන්නට පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් හුඟක් අයගේ වැරදි මතයක් තියෙනවා කළුම තමයි අනිවාර්යෙන් අඳින්න ඕනේ කියලා. කොහොම හරි ගැහණුන්ගේ ඇඳුම ඇවිල්ලා මුහුණයි අතයි මේ මුහුණ හා අත හැර අනිකුත් දේවල් ඒගොල්ලන් වැහෙන විදිහට තමයි අඳින්නට ඕනේ. එතකොට දැන් ලංකාවේ අපි දකිනවා දැන් මුස්ලිම් ආගමිකයන් හැරුණාම අනිත් අය නොයෙකුත් විලාසිතාවන් තියෙනවා. ඒ විලාසිතාවල හුඟක් දුරට ගැහණුන් තමන්ගේ ඇඟේ නොයෙකුත් කොටස් පෙන්වන ආකාරයක ඇඳුම් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේ බුදුදහමේ ගැහණියගේ ඇඳුම කොහොමද සකස් වෙන්න ඕන කියලා යම්කිසි තැනක සඳහන් වෙලා තියෙනවද? එහෙම සඳහන් වෙලා තියෙනවා නම් ඒ මොන වගේ ඇඳුමක්ද කියලා අපිට පොඩි විස්තරයක් කිව්වොත් හොඳයි. මම හිතන්නේ ඉතින් මේක නම් මම 3-4 පොලකම කිව්වා බෞද්ධ සාහිත්‍යයේ තියෙන පෙකණිය නොදක්වා සලු පාට ඇඳ බොලට දක්වා නොපාතන සක්වා සිනා නොමසින් දසන් දක්වා බෞද්ධ කාන්තාවකගේ චරිතය නිර්මාණය විය යුතු ආකාරය ගැන බෞද්ධ සංස්කෘතියේ සඳහන් වෙන්නේ පෙකණිය නොදක්වා. ඒ කියන්නේ මේ පෙකණිය පෙන්වන්නේ නැතුව නොදක්වා කියලා කියන්නේ. සලු පාට ඇඳ බොලට දක්වා. සලුව කියලා කියන්නේ රෙදි කෑල්ලනේ. බොලට හැ දක්වා අර කකුලේ තියෙන්නේ මේ වගේ එතෙන්ට. සලු පාට ඇඳ බොලට දක්වා. නොපා තනසක්වා. අපිට කියන්න සිද්ධ වෙනවා. මම මේ එක්තරා පාසලක මේක කිව්වහම මේ ගෑනු ළමයි ටික ඔක්කොම බිම් බලාගෙන hina වුණා. තේරුම මොකද්ද කියලා අහනකොට තේරුම දන්නේ නැහැ. පිරිමි ළමයෙක් ළමයි නැගිටලා කිව්වේ තේරුම. මේක සක්වා කියලා කියන්නේ පිළිඹුල් කරලා පෙන්වන්නේ නැතුව. සිනා නොමසෙන් දසන් දක්වා. පිරිමි කාපුවාම එහෙම නැත්නම් වෙනත් පිරිසකට hina වෙන්න දෙපැයිලු මේ දත් ටික පෙන්නලා. දැන් අද ඉන්න සංස්කෘතියට අදාළ කාන්තාව කොහොමද ඉන්නේ? දත් 32ම නෙමෙයි 62ක් පෙන්නලා hina වෙන්නේ. පෙකණේ නෙමෙයි ඉතිරියුවත් පෙන්නනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙනවා. නොකියා සියෙහිමිට නැතිවද උතුරු සලුපට ගමන් ඉක්මන් කොට නොයන් නුඹන වසනගෙන් පිටතට. බෞද්ධ කාන්තාවට කිව්වේ නොකියා සියෙහිමිට තමන්ගේ ස්වාමියාට කියන්නේ නැතිවද උතුරු සලුපට කියලා කියන්නේ ওই මුස්ලිම් කාන්තාව වගේ අර මේ දාන්නේ අර මොකක්ද ඒක රෙද්දක් මෙහෙම නිකන් රෙදි ඇඳලා අර මේ සලුවක් වගේ දාන්නේ මේ ඔළුව මෙහෙම අපේ අම්මලා එහෙමනම් මම දන්නවා පුංචි කාලේ මේ මොකක් හරි මෙහෙම එකක් දාගෙන යනවා. නැතුවද උතුරු සලුපට ගමන් ඉක්මන් කොට ඉක්මනින් ගමන් වේගෙන් ඒකෙන් කවුරු හරි ස්වාමියායි කියලා අර පොර රහසික නොයන් නුඹ වසන ගෙන් පිටතට යන්න එපයිලු එයා වාසය කරන ගෙන් පිටතට. මේකේ තේරුම මම කියන්න ඕනේ මේක ඔබතුමාලම තේරුම් ගන්න. මොකද්ද මේ කියලා තියෙන්නේ? මේක තමයි බෞද්ධ කාන්තාවට සදාචාරය කියලා කියන්නේ. නමුත් දැන් අද වර්තමානයේ වෙලා තියෙන්නේ මොකද්ද? ඒකයි මම කිව්වේ අනුකරණවාදී කියලා. අද දලදා මාලිගාව කියලා කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ශාරීරික ධාතුවක් තියෙන මේ දත. ඒක දන්ත ධාතුව තියෙන තැනට යන්නේ ඔය කියන විදිහටද? එතෙන්ද කියපුවාම රෙදි කෑල්ලක් රුපියල් 100ක් දීලා අඳන්න ඕනේ. අඳලා තමයි උඩට යන්නේ. ඉතින් මේක තමයි යථාර්ථය. ඊට පස්සේ තමයි මම ඒක තමයි කිව්වේ ඒකලා අපි කවුද කතා කරොත් බෞද්ධයෝ. මොකද්ද? අද සැබෑ විදිහට සැබෑ සංස්කෘතියට අදාළව අඳින්නේ පිරිමි අය විතරයි. පිරිමි අය මේ කාන්තාව විදිහට අඳින්නේ. කාන්තාව අඳින්නේ නැහැ. මේ කාන්තාව ඊට පස්සේ දැන් මොකද්ද වෙලා තියෙන්නේ? කලිසමක් ඇඳගෙන යනවා. මේ වගේ තාමත්ම පරිහානියටපත් වෙලා සදාචාරය තුලින් අන්තිමටම පරිහානියටපත් වෙච්ච සංකල්පයක් තමයි තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කිව්ව ඕක නෙමෙයි.
අඩු තරමේ වේගෙන් දුවන්න බෑ. පස් දෙනෙකුට ඇහෙන්න කතා කරන්න බෑ කාන්තාව. එයා හැදියාවක් නැහැ. දොරකඩ රැකගෙන ඉන්න බෑ කාන්තාවකට. දොරකඩින් ඉවත් වෙන්න ඕනේ. තමන්ගේ මිනිස්සයා හැර වෙන කෙනෙක් එක්ක ගේම් පිටට යන්න බෑ. ඉතින් මේ කියපු සංකල්ප ඔක්කොම අනිත් පිට කන පිට හැරගන්න තියෙනවා. ඒක සදාචාරය. ඊටාම සදාචාරය අතින් අන්තිමම පරිහානියටපත් වෙනවා. මේක එක්තරා තැනකදී මම කතා කරනකොට ඒක පුජ්‍යලෙක් කිව්වා මේක කෝට්ටේ යුගයේ ආපු දෙයක් නේ කියලා. එතකොට මේ කිසాగෞතමීලාට මල්ලිකා වලාට දේශනා කරාවේ කොහොමද දන්නේ මේක කියන විශාල ප්‍රශ්නයක් මේක. මේක තමයි බෞද්ධ සංස්කෘතියේ සඳහන් වෙන්නේ. බෞද්ධ සංස්කෘතිය කියනවා නම් උදාහරණයක් වශයෙන් ඇත්තටම දත් ටික විලිස්සලා hina වෙන්න බෑ කාන්තාවකට. ඒ තරම්ම සංවර වෙන්න ඕනේ. ඒ තරම්ම සංවර වෙච්ච කාන්තාව එක තැනකදී මට මතකයි මට හරියටම කාන්තාවගේ නම මතක නෑ. මේ නාලා එන තැනක මම හරියටම මේක සාහිත්‍යේන කතාවක් මේ වෙලාවේ මට අවාසනාවේක මතක එන්නේ නැත්තේ. සියලු කාන්තාවන් දුවගෙන ආවා. එක කාන්තාවක් වැස්සේ අර රෙදි ටිකක් කිහිල්ල ගහගෙන දුවන්නේ නැතුව හිමීට ආවා. ඊට පස්සේ අර හිටපු මිනිස්සු දොස් කියනවා මේ ගෑනු ළමයා බලන්න කොච්චර අලස ගෑනු ළමයා අලස කියලා කියන කම්මැලි. අලස ගෑනු ළමයේද මේ වැස්ස එනවා අනිත් ළමයි දුවගෙන ආවා මේකට. මෙයා එන්නේ නැහැ නේ අම්බලමට දුවගෙන ඇවිල්ලා නතර වුණා. එයා ඊට පස්සේ කිව්වා වැඩි වියටපත් වෙච්ච කාන්තාවකට දුවගෙන එන එක සුදුසු නැහැ කියලා. වැඩි වියටපත් වෙච්ච කාන්තාවකට දුවගෙන එන එක සුදුසු නැහැ කියලා. ඒක තමයි සදාචාරය. බෞද්ධ සංස්කෘතිය උගන්වන සදාචාරය ඒකයි. ඉතින් අද ඒවා ඔක්කොම වෙනස් පැත්තකට හැරිලා. බොහොමත්ම ස්තුතියි. හුඟක් වැදගත් කරුණු ඉදිරිපත් කළාට අනුසාදරයට. දැන් ඇත්තටම මේ වගේ සාකච්ඡාවකදී අපි උත්සාහ කරන්නේ බුද්ධ ධර්මයේ එහෙම නැත්නම් බුදු ධර්මයේ කියවෙන යථාර්ථයන් ගැන දැන ගැනීමත් ඒ යථාර්ථයන් මුස්ලිම් සමාජය තුරට ගෙන හර දැක්වීමත් මේ සාකච්ඡාවේදී යම්කිසි ආකාරයක ඔබේ සිත රිදවන විදියට යම්කිසි ප්‍රශ්නයක් අපෙන් නැගුණා නම් අපි සමාව ඉල්ලා සිටිනවා. අපේ කිසිම අදහසක් නැහැ යම්කිසි ආගමක් නිග්‍රහ කිරීමට හෝ පහත් කරලා පෙන්වන්න. නමුත් ඇත්තටම ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා අපි කල්පනා කරන්නේ මේ ආගමක් කියලා කියන්නේ හුඟක් දුරට මතු ජීවිතය හා සම්බන්ධ වුණු දෙයක්. එතකොට මතු ජීවිතයේ ජයග්‍රහණය ලබා ගැනීමට නම් මේ ලෝකයේ කොහොමද ජීවත් වෙන්න ඕන කියන එක තමයි තියෙන ප්‍රධානතම ප්‍රශ්නේ. එහෙම නැතුව ඇත්තටම ජාතිකත්වය ගත්තොත් අපි සියලුම දෙනා ශ්‍රී ලාංකිකයන් ආගම ගත්තොත් මේකුත් ආගම්වල තියෙන්නට පුළුවන් හේතුව ඒක මතු ජීවිතය හා සම්බන්ධ වුණු දෙයක්.